my YouTube channel. ඉතින් හොඳින් ඉන්නවා නේද ඔයාලා හැමෝම? මාත් හොඳින් ඉන්නවා. ඉතින් අදට මං ඇවිල්ලා මාසයක් වෙනවා මෙහෙට. මං තාම මේ වෙහෙ ගිහිල්ලා නැහැ. මේ ට්‍රේන් එක මම බස් වලමනේ ගියේ. මට ට්‍රේන් වල යන්න බය නිසා, බය හිතුන නිසා මම බස් වලම තමයි ගියේ. දැන් මං අද ට්‍රේන් එකේ තමයි පළවෙනි පාට යන්න හදන්නේ. ඉතින් මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් අපි බලමු කොහෙද යන්නේ කියලා. දැන් මෙහෙට වෙලාව 9:53යි. මං යන්න හදන්නේ කර්ල් වලට. මෙහෙ තියෙනවා ලස්සන චර්ච් එකක්. ඒක බලන්න. ඒක බලලා මේක බලලා ඉවර වෙලා ලංකාවේ කඩයක් හම්බුණා. ඒකේ මොන හරි කාලෙන්න තමයි යන්නේ. ඒකත් එක්ක මම දැන් යන්න ලෑස්ති වෙලා ඔක්කොම කරලා ඉන්නේ. මෙහෙට වහිනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. මම දැන් යන්න හදන්නේ. දැන් කොහොම හරි පැයක් හිටියා මම යන්න නැතුව. මොකද මේ වැස්ස නිසා මං හිතුවා මං මේ වැස්සදී ගිහිල්ලා නැති නිසා පොඩ්ඩක් ඉඳලා යන්න. දැන් යනවා මං අර බස් එක මං අයින් කරගත්තා. දැන් ඊළඟ බස් එක යනවා පැයක් පස්සට ඇදලා දැන් යන්න හදන්නේ. ඒත් පොඩ්ඩක් වහිනවා. ගිහලා බලමු. මං එළියට ගිහිල්ලා යන්න ලෑස්ති වෙලා එළියට බහැලා ඔක්කොම කරලා බස් එකට ඇවිදාන් යද්දි මට තේරුණා යන්න බෑ කියලා. හොඳටම වැස්සා. ඊට පස්සේ මං ආයෙ හැරිලා ආවා. ඊට පස්සේ ආයෙ පැය 5ක් විතර ඉඳලා පෑවුවට පස්සේ ආයෙ ඔන්න යන්න හදන්නේ. දැන් ඔන්න අවුව වැටිලා. මම අර වෙලේ 9යි 10යි 11 වගේ වෙලාව තිබ්බේ. දැන් ඔන්න ආයි 1:25ට විතර තමයි මං ආයි ඔය එළියට ඇවිල්ලා යන්න හදන්නේ ගමනම. ඉතින් ඔන්න මම බස් එකේ ගියා. මට බස් එක විනාඩි 9ක් විතර තියෙනවා. බස් එකේ විනාඩි 9ක් විතර තමයි මට යන්න තියෙන්නේ. එතන ඉඳන් තමයි මට ට්‍රේන් එකේ යන්න තියෙන්නේ. ඉතින් මම ওই බස් එකේ යන මුල් හරියේදී ඊට පස්සේ මම ට්‍රේන් එකට නැග්ගා. ට්‍රේන් එකට නැගලා කොහොම හරි දැන් මම යන ගමන් ඉන්නේ. මට විනාඩි 54ක් ට්‍රේන් එකේ යන්න තිබ්බා කර්ල් වලට. ඉතින් ඔය මං යන ගමන් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඔන්න ඔතන මේ මාර ලස්සනයි එතන. මට ඉතින් ඒක නිකන් වීඩියෝ කරගෙන ඉන්න හිතුණා. ඒක එතන මාරම මට මේ ලස්සනයි කියලා හිතුණා. ඊට පස්සේ ඉතින් මම යනවා බල යනවා. ඉතින් මට අලුත් එක්ස්පීරියන්ස් එකක් නේ. ඊට පස්සේ මං ගිහිල්ලා බැස්සා කර්ල් වලින්. ඔන්න මම සර්ප්‍රයිස් වෙන තැනක් මාරම ලොකුයි ලස්සනයි. ඒ කියන්නේ වීඩියෝස් වල බලලා ගිය විදියටම විදියටම ලස්සනටම තිබ්බා. ඉතින් මං තනියෙන් ගියේ. මං ඉතින් අරහි කරගෙන මෙහි කරගෙන ෆොටෝ ගන්න වීඩියෝ ගන්න. මං කැමති නැහැ ඇත්තටම තනියෙන් ගමන් යන්න. මේ සමහර වෙන්නවනේ තනියෙන් යන්න කැමති. එහෙම මං නම් කැමති නැහැ ඇත්තටම. මං කැමති යාළුවොත් එක්ක එහෙම ඇවිදින්න. ඉතින් මට මගේ යාළුවෝ ඉන්න දුරින් නිසා මට අද තනියෙන් තමයි යන්න ඕනේ. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. අද මං තනියෙන් ගියේ. හරි ඉතින් එපා වෙනවා. මට ෆොටෝ ගහ ගන්න විදියක් නැහැ මට ඕන විදියට. ඉතින් මම වීඩියෝ අරගත්තා. ඒක ෆොටෝ එකක්වත් නෑ. ඕකයි මායි තියෙන ඇත්තටම. ඉතින් අපි next time යාළුවොත් එක්ක ඔහොම තමයි සිද්ධිය. දැන් යන ගමන්ලු ඉන්නේ. දැන් ඕක ඔය වීඩියෝ කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ ඔතනින් මම යනවා සිංහල කඩයක් හම්බුණා මට. මං අඳුරන අක්කා කෙනෙක් මට කිව්වේ. ඒක මං ගියාන් පස්සේ තමයි දැනගත්තේ යන්කෝපි මුලින්ම. ඔන්න දැන් මං යන ගමන් මැප් එක දාගෙන අවුලක් නැහැ. ඉතින් ෂේප් එකේ යනවා. යන තැන්වල වීඩියෝ ගන්නවා. මේකනේ මේ ඔතන ලයික් කරන්න තියෙනවා, කමෙන්ට් කරන්න තියෙනවා, සබ්ස්ක්‍රයිබ් කරන්න තියෙනවා. ඒ මොන හරි කරන්න. ඒවා ඔක්කොම කරන්න. කරලා මාව දිගටම බලන්න. මම බැස්ස තැන ඉඳන් කිලෝමීටර් 1කමාරක් යන්න තිබ්බ මට ඔන්න ඔහොම. ලංකාවේ යන හැමතැනම කාත් එක්ක හරි ගිහිල්ලා නොදන්න රටක තනියෙන් ගිහිල්ලා නැහනේ. ගිහිල්ලා බලන්න ආසෙ හිතේ. මෙහෙ අද මාර ලස්සනයි. අනේ මං දැක්ක ලස්සනම සිටි එකක්. ඉතින් මං ආවා එතනට. ඔය මම ගිහිල්ලා මාසෙකින් තමයි සිංහල කඩේකින් කෑම එකක් කන්නේ. මට පිස්සු වගේ. මං ලංකාවේ ඉඳන් ආවයින් පස්සේ මට තිබ්බ වෙන දොර දුකක් තමයි කොත්තුවක් කන එක. මම සාමාන්‍යයෙන් දවසට නෙමෙයි සතියට 5 පාරක් විතර කන එක මට දැන් එන අවුලක් කියලා තිබ්බන්ද එකක් ගත්තා.
එන ගමන් හම්බුණා මට ඇඳුම් කඩයක් පටගාලා පැන්න ඇඳුම් කඩේට මාරම ලස්සන ඒවා තිබ්බා වැඩක් නෑ එක්ස්ට්‍රා ස්මෝල් ගත්තත් මට ලොකුයි. ඒ නිසා මං ආයෙ එන්න තීරණය කරා වැඩක් නෑ. ඇඳුම් බලලා වැඩක් නෑ. ඊට පස්සේ මං ආවා මෙතන කර්නල් රේල්වේ ස්ටේෂන් එකට. ඊට පස්සේ ඇවිල්ලා මම ආයි මුන්ෂන් ග්ලඩ්බා යන ට්‍රේන් එකේ නැගලා යන ගමන් මට එතකොට නම් ටිකක් මහන්සියි. ඒ ටික වෙලාවකුත් ගිහිල්ලා නිදිමතක් වගේ තිබ්බා. ඊට පස්සේ මං ආයෙම පැයක් වගේ ගියා මට බහින්න බැහැලා ආයෙම බස් එකේ ගෙදර ආවා. ඔහොම තමයි ඉතින් ඔය මොකුත් උනේ. thank you for watching. හැමදාම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරන්න යන්න. bye bye.